හායි යාළුවනේ, ඉතින් ඔයාලට කොහොමද? අපි අද පෙන්වන්න හිතුවේ අපේ ෆුඩ් රිවිව් කරන අපේ කෑම හැදෙන තැන. ඉතින් මේක තමයි අපි කෑම හදන ලිප. ඉතින් දැන් අපි රස කෑම එකක් හදාගෙන තියෙන්නේ මෙතන. කෑම වර්ග තුනක් තියෙනවා. ගොඩක් කලාතුරකින් වැඩි කැවෙන්නේ නැති විශේෂ කෑම ටිකක්. අපි බලමු මොනවද තියෙන්නේ කියලා. ඉස්සරෝම මෙන්න තියෙනවා යාළුවන්ට පෙන්නන්න බලන්න මේ හැමෝම වගේ ගොඩක් ආස කරන ඉස්සෝ හරියක්. ඉස්සෝ කිව්වහම ගොඩක් කට්ටියට කැවෙන්නේ නෑ. ඒ කියන්නේ ඇත්තටම ටිකක් ගණන්. ඊට පස්සේ උෂ්ණ අධික කෑමක්. ඒ වගේම තමයි ගොඩක් රහයි. ඉතින් අපි මේකට හොඳට මුරුංග කොළ දාලා උෂ්ණේ චුට්ටක් කැපෙන විදිහට හදාගෙන තියෙන්නේ. මිරිසට ලස්සනට හරිම රස පාටයි. ඔන්න ඉතින් යාළුවනේ තවත් එකක් තියෙනවා. කොහොමද ඒක කියලා බලන්නකෝ. ඔයාලට කියන්න පුළුවන් මේක මොනවද කියලා. සාමාන්‍යයෙන් දැක්කම නම් මේ විදිහට දැක්කොත් කියන්න බෑ. ගෙඩියක් තියෙන්නේ ඒක. ගෙඩිය දකින්නකොට නම් කියන්න පුළුවන් මේ අතරම උඩ රට පැත්තේ, කියන්නේ නුවර පැත්තේ ගොඩාක් සුලභව මේක තියෙනවා. වැලක් විදියට යන්නේ. සමහරු කියනවා චොචෝ කියලා. සමහරු කියනවා චව් චව් කියලා. ඉතින් අපි අද හොරණින් හොයාගත්තා ඒ චව් චව් ගෙඩියක්. හරිම රසපාටයි ඒකත්. ලස්සනට අපි හදාගෙන තියෙනවා. ඒ වගේම අපි තවත් සුලභ නෑ මේක. ඇත්තටම ගොඩක් කැවෙනවා අඩුයි ගොඩක් අයට. මේක හරිම රස ගුණ කෑමක් කියලා තමයි කියන්නේ. මම නම් තාම කාලා නෑ. අද තමයි මට හම්බුනේ. මේකට කියන්නේ මියන දළු කියලා. මේක ගොඩක් ලේ වඩවෙන ආහාරයක් කියලා කියනවා. ඉතින් අපිට හොරණ පොලේදී හම්බ වුණා මේක. ඇත්තටම මේ ගොඩක් රසයි. ඒ වගේම මේ ගොඩක් ගුණ කෑමක් කියලා තමයි කියන්නේ. ඉතින් මේකත් අපිට හම්බුණු විශේෂ කෑමක්. ඉතින් අද කෑම තුනම පොඩ්ඩක් ස්පෙෂල් විදිහට අපි හදාගෙන තියෙනවා. ඔන්න යාළුවනේ, ඉතින් මේ කෑම තුන රස කරගන්න මම එකතු කරගත්තා අපේම කුඹුරෙන් ගත්තු කීරි සම්බා හාල්වල බත් ටිකක්. ඉතින් කොහොමද කියලා අපි බලමු බෙදාගෙන. කොහොම අපි ඉස්සෝ ටිකක් බෙදාගමු අපේ කෑම එකේ. ඊට පස්සේ අපිට තියෙනවා චව් චව් නැත්නම් චොචෝ. මම නම් ගොඩක් චොචෝ කියලා තමයි කියන්නේ. ගොඩක් කට්ටිය චව් චව් කියලා කියනවා. ඊට පස්සේ අපේ මියන දළු. මේක හදන්නේ කංකුම් තෙල් දාන දෙන්නේ. කංකුල් තෙල් දාන විදිහට හදාගත්තාම ගොඩක් රහයි කියලා කියනවා. ඔන්න යාළුවනේ, ඉතින් කලාතුරකින් අපිට කන්න ලැබෙන රසම රස කෑම එකක්. ලස්සන පාට තුනක් එකතු වෙලා තියෙනවා යාළුවනේ. ඉතින් අපේ රටට ආවේනික කෑම. ඉතින් රස ගුණ පිරි කෑම. ඉතින් ඕන තරම් කෑම තියෙන රටක් තමයි ලංකාව. මේ වගේ තව ගොඩ දේවල් තිබ්බා පොලේ. ඉතින් අපිට ආස හිතුන දේවල් ටික තමයි මේ ගත්තේ. ඉතින් ඔයාලත් කාලා බලන්න මේ වගේ උයලා රසට හරිම ආස හිතෙනවා. ඉතින් ගොඩක් කට්ටියට එළවලු දකින්නත් අඩුයි. ඉතින් යාළුවනේ, ඔයාලත් මේ වගේ රස කෑම එකක් හදලා කාලා බලන්න කොහොමද කියලා. ගොඩක් කට්ටිය කාපු නැති කෑමක් ඇති මෙතන කෑමත් ඇති. ඉතින් ඔයාලා කාලා බලලා කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා. මතක ඇතුව අපිව සබස්ක්‍රයිබ් කරලා ඊට පස්සේ අපේ Facebook page එක follow කරලා අපිට like දාලා කමෙන්ට් කරලා share කරලා
අපිත් එක්ක එකතු වෙන්න. ඔයාලා දන්න රස රහස් තියෙනවා නම් අපිත් එක්ක බෙදා ගන්න. අපිත් ආසයි වෙනස් දේවල් කාලා බලන්න. ඉතින් අපි ගිහින් එන්න අද මේක තමයි අපේ වීඩියෝ එක. මේ වගේ රස කෑම එකක් අරගෙන ආයෙත් එන්නම් ඔයාලව බලලා යන්න. ගිහින් එන්න.